ආයිබෝවන් අද අපි කතා කරන්නේ ටිකක් ගැඹුරු සූත්‍ර දේශනාවක් ගැන. ඒ තමයි කීටාගිරි සූත්‍රය. ඔව් කීටාගිරි සූත්‍රය මේක මජ්ක්‍ධිම නිකායේ එන වැදගත් සූත්‍රයක්. හරියටම. ඉතින් මේ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ කාසි ජනපදයේ කීටාගිරි කියන නියම් ගමට වඩිනවා. එතනදී උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාට කිහිප කාරණයක් ගැන විශේෂයෙන්ම දේශනා කරනවා. ඔව් එතන ප්‍රධාන කාරණා කිහිපයක්ම තියෙනවා. අර ආහාර ගන්න වෙලාවල් ගැන, විඳීම් වල ස්වභාවය, කුසල අකුසල් වැඩෙන හැටි, අනේ වගේ දේවල්. ඒ වගේම විමුක්තිය සඳහා අප්‍රමාදයේ ඒ කියන්නේ වීරියේ තියෙන වැදගත්කම ගැනත් කතා වෙනව නේද? අනිවාර්යෙන්ම වීරිය කියන එක මේ සූත්‍රයේ ප්‍රධාන තේමාවක්. ඉතින් අපි මේ කාරණා එකින් එක අරගෙන ටිකක් ගැඹුරින් විමසා බලමු. මූලිකවම මේ සූත්‍රේ පටන් ගන්නේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට දෙන අනුශාසනාවකින්. ඒ ගමේ රාත්‍රී භෝජනෙන් වළකින්න එක ගැන උන්වහන්සේ දේශනා කරලවා මම රාත්‍රී භෝජනෙන් වළකිනවා. මම එසේ වළකින නිසා මට ආබාධ අඩු බවක්, ශාරීරික සැහැල්ලුවක්, කායික සවියක්, සැප විහරණයක් දැනෙනවා කියලා. ඉතින් උන්වහන්සේ භික්ෂූන්ටත් ඒ විදිහටම රාත්‍රී භෝජනයෙන් වළකින්න කියලා අනුශාසනා කරනවා. එන්න ඔබත් රාත්‍රී භෝජනයෙන් වළකින්න. එතකොට ඔබටත් මේ කියන ආනිසංස ලැබෙයි කියලා. එහෙමයි. බොහෝ භික්ෂූන් වහන්සේලා ඒ උපදේශයේ ඒ විදිහටම පිළිපදිනවා. ඒත් හැමෝම නෙමෙයි. අන්න එතන තමයි කතාවේ අනිත් පැත්ත පටන් ගන්නෙ. අස්සජී සහ පුනග්ගසුක කියලා භික්ෂූන් දෙන්නෙක් ඉන්නවා. කීටාගිරියම වැඩ වාසය කරන. ඔව් ඒ දෙන්න නම් මේකට එකඟ වෙන්නේ නැහැ. එයාලා කියනවා ස්වාමීනි අපි නම් සවස් වරුවෙත් වළඳනවා, උදේ වරුවෙත් වළඳනවා, දවල් විකාලෙත් වළඳනවා. එහෙම වළඳලත් ඔබ වහන්සේ අර කියපු ආබාධ අඩු බව, සැහැල්ලු බව, කායික සවිය, සැප විහරණය කියන දේවල් අපිට දැනෙනවා. එයාලගේ තර්කය ටිකක් වෙනස්. එයාලා කියන්නේ දැන් අපිට මේ ලැබෙන සැපය, මේ වර්තමාන සැපය අතහැරලා ඇසට පේන්නේ නැති අනාගතයේ කවදා හරි ලැබෙයි කියන සැපයක් පස්සේ අපි මොකටද යන්නේ කියලා. ඒක ටිකක් පුදුමිතින තර්කයක් නේද? මොකද බුද්ධ ශාසනය උගන්වන්නේ වර්තමාන කාම සැප අත්හැරීම ගැනනේ. ඇත්තටම. ඉතින් අනිත් භික්ෂුන් වහන්සේලා මේ කාරණාව භාග්‍යවතුන් වහන්සේට දන්වනවා. ස්වාමීනි අස්සජී සහ පුනබ්බසුක හාමුදුරුවෝ නම් ඔබ වහන්සේගේ මේ අනුශාසනාව පිළිපදින්නේ නැහැ. එයාලා මේ වගේ කතාවක් කියනවා කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මොකක්ද කරන්නේ? උන්වහන්සේ ඒ භික්ෂුන් දෙදෙනාව කැඳවනවා. කැඳවලා අහනවා ඇත්තද ඔබලා මෙහෙම කිව්වා කියන්නේ කියලා. ඒ අයත් ඔව් ස්වාමීනි ඇත්ත කියලා පිළිගන්නවා. ඊට පස්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ හරිම වැදගත් ප්‍රශ්නයක් අහන්නේ. උන්වහන්සේ අහනවා මම කවදා හරි ඔබට දේශනා කරලා තියෙනවද යම්කිසි සැප වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛම සුඛ වේදනාවක්, උපේක්ෂාවක් විඳින හැම වෙලාවෙකම අකුසල ධර්ම පිරිහිලා කුසල ධර්ම වැඩෙනවා කියලා? ඒකට භික්ෂුන් වහන්සේලා මොකද කියන්නේ? යාලා කියනවා නැහැ ස්වාමීනි ඔබ වහන්සේ එහෙම දේශනා කරලා නැහැ කියලා. එතන තමයි මේ කාරණේ හරය තියෙන්නේ නේද? විඳීමයි කුසල කුසලයි අතර සම්බන්ධය. හරියටම භාග්‍යතුන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා මහණෙනි යම්කිසි සැප වේදනාවක් විඳිනකොට ඒ නිසා අකුසල ධර්ම වැඩෙනවනම් කුසල ධර්ම පිරිහෙනවනම් අන්නේ සැප වේදනාව සේවනය කරන්න එපා. ප්‍රගුණ කරන්න එපා. ඒ කියන්නේ යම් සැපක් වින්දට ඒකෙන් අකුසල් වැඩෙන ඕන. ඊ සැපේ අත්හරින්න ඕන. ඔව්. ඒ වගේම යම් සැප වේදනාවක් විඳිනකොට අකුසල ධර්ම පිරිහිලා කුසල ධර්ම වැඩෙනවනම් අන්නේ සැප වේදනාව සේවනය කරන්න, ප්‍රගුණ කරන්න කියලා දේශනා කරනවා. එතකොට දුක් වේදනාව ගැනත් එහෙමද? ඔව් දුක් වේදනාව ගැන තේ විදිහටමයි. යම් දුකක් විඳිනකොට අකුසල් වැඩෙනවනම් කුසල් පිරිහෙනවනම් ඒ දුකෙන් මිදෙන්න උත්සාහ කරන්න ඕනේ. ඒත් යම් දුකක් විඳිනකොට අකුසල් පිරිහිලා කුසල් වැඩෙනවනම් එහෙම වෙන්නත් පුළුවන්ද? දුකක් විඳලා කුසල් වැඩෙනවා. පුළුවන්. උදාහරණයක් විදිහට තපස් රැකීම ප්‍රතිපත්ති පිරීම නිසා කායිකව යම් අපහසුාවක් දුකක් දැනුණත් ඒකෙන් කෙලස් අඩු වෙලා කුසල් වැඩෙනවා නම් ඒ දුක අදිවාසනය කරන්න ඉවසන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ කියන්නේ දුක විඳට කමක් නැහැ මොකද ප්‍රතිඵලය යහපත්. උපේක්ෂා වේදනාවටත් මේක ආදාළද? ආදාළයි. උපේක්ෂා වේදනාවක් විඳත් ඒකෙන් අකුසල් වැඩෙනවා නම් කුසල් පිරිහෙනවා නම් ඒ උපේක්ෂාවෙන් මිදෙන්න ඕන.
අකුසල් පිරිහිලා කුසල් වැඩෙනවා නම් ඒ උපේක්ෂාව ප්‍රගුණ කරන්න ඕන. එතකොට සරලවව කිව්වොත් යමක් සැපද දුකද උපේක්ෂාද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ ඒ විඳීම නිසා කුසල් දියුණු වෙනවද නැත්නම් අකුසල් දියුණු වෙනවද කියන එක. අන්න ඒකයි කාරණය. ඒ තීරණය ගන්න ඕන නිකම්ම හැඟීම මත නෙවෙයි ප්‍රඥාවෙන්. මේකෙන් වෙන්නේ වඳක්ද නරකක්ද කියලා නුවණින් විමසලා බලන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කරනවා මම මේක නිකම්ම කියන දෙයක් නෙවෙයි මම මේක දැකලා දැනගෙන සාක්ෂාත් කරලා නුවණින් ස්පර්ශ කරලායි ඔබට කියන්නේ කියලා. ඒ කියන්නේ උන්වහන්සේගේම අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂයෙන්මයි මේක දේශනා කරන්නේ. ඔව් ඒ නිසා අස්සජී පුනබ්බසුක භික්ෂුන්ගේ තර්ක බිඳ වැටෙනවා. යාලා බැලුවේ වර්තමාන සැපේ දිහා විතරයි. ඒ සැපෙන් අනාගතයේ වෙන අකුසල විපාක ගැන හිතුවේ නෑ. හරි. දැන් අපි මොලික් වෙදගත් කාරණේට. ඒ තමයි අප්‍රමාදය නැත්තම් වීරිය. සූත්‍රයේ කියවෙනවා හැමෝටම එක වගේ අප්‍රමාදී වෙන්න වීරිය කරන්න අවශ්‍ය නැහැ කියලා. ඒක කොහොමද වෙන්නේ? මෙහෙමයි. යම් කෙනෙක් අරහත්වයට පත් වෙලා නම් ඒ කියන්නේ කෙලෙස් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා කරන්න ඕන දේ කරලා ඉවර නම් එයාට තවදුරටත් අප්‍රමාදී වෙන්න වීරිය කරන්න කියලා කියන්නේ දෙයක් නෑ. රහතන් වහන්සේලා වගේ අයට. ඔව්. උන්වහන්සේලා ඉලක්කයට අවිත් ඉවරයි. එයාලට තව මහන්සි වෙන්න දෙයක් නෑ ඒ අර්ථයෙන්. හැබැයි ශෛක්ෂ පුද්ගලයන්ට ඒ කියන්නේ තවමත් නිවන් මඟ හික්මෙන සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ගඵලවල ඉන්න අයට එහෙම නැත්නම් ඒ සඳහා උත්සාහ කරන අයට අනිවාර්යෙන්ම අප්‍රමාදය අවශ්‍යයි. ඇයි ඒ අයට විතරක් අප්‍රමාදය අවශ්‍ය? මොකද එයාලා තවම ගමන ඉවර කරලා නැහැ. එයාලට තව කරන්න වැඩ කොටසක් තියෙනවා. ඒ වැඩ කොටස කරන්න නම් නොපසුබට උත්සාහය, වීරිය, ඒ කියන්නේ අප්‍රමාදය තියෙන්නම ඕන. ඒකට හේතුව මොකක්ද? භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා ඒ ශෛක්ෂ භික්ෂුවෝ ගැළපෙන සේනාසනයක ඉන්නවනම්, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනවනම්, ඉන්ද්‍රිය සංවරය දියුණු කරගෙන ඉන්නවනම් අන්න ඒ පසුබිම එක්ක අප්‍රමාදයට එකතු වුණාම ඒ කියන්නේ නොනවත්වා වීරිය කළොත් එයාට නොබෝ කලකින්ම අරහත්වයටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් සාධක එක්ක වීරිය එකතු වීම අත්‍යවශ්‍යයි අරහත්වයට. අනිවාර්යෙන්ම භාග්‍යවතුන් වහන්සේ කියනවා මම මේ අප්‍රමාදයේ තියෙන ආනිසංස මේ ප්‍රතිඵල දකින නිසායි ඔබට අප්‍රමාදී වෙන්න කියන්නේ කියලා. නිකම්ම නියෝගයක් දෙනවා නෙවෙයි ඒකේ ප්‍රතිඵලය දන්න නිසායි උපදේශය දෙන්නේ. හරිම පැහැදිලි. එතකොට මේ අප්‍රමාදය විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ කාටද කියලා තවදුරටත් පැහැදිලි කරනවා නේද? අර පුද්ගලයන් 7 දෙනෙක් ගැන සඳහන් වෙනව නේද? ඔව්. ලෝකයේ ඉන්න ආර්ය පුද්ගලයන් ප්‍රධාන වශයෙන් වර්ග 7කට බෙදලා දක්වනවා මේ සූත්‍රයේදී. විමුක්ත 3 කායසක්ඛී 4 දිත්තිපත්ත 5 සද්ධා විමුක්ත 6 ධම්මානුසාරී 7 සද්ධානුසාරී. මේ නම් ටික ඇහුවම සමහර විට අපේ ශ්‍රාවකයන්ට මේ අය කවුද කියලා හරියටම පැහැදිලි නැතුව වෙති. පොඩ්ඩක් විස්තර කළොත්? හරි. උබතෝභාග විමුක්ත කියන්නේ අරූපාවචර ධාන සහ අෂ්ට සමාපatti ලැබලා ඒ වගේම ප්‍රඥාවෙනුත් කෙලෙස් ප්‍රහාණය කරලා දෙආකාරයෙන්ම නිදහස් වෙච්ච රහතන් වහන්සේ. පඤ්ඤා විමුක්ත කියන්නේ ධාන නොලැබුවත් ප්‍රඥාවෙන් විදර්ශනා වඩා කෙලෙස් ප්‍රහාණය කරලා රහත් වෙච්ච කෙනා. ඒ කියන්නේ මේ දෙන්නම රහත් වෙලා ඉවරයි? ඔව්. ඒ නිසා ඒ දින්නට තවදුරටත් අප්‍රමාදීව වඩන්න දෙයක් නැහැ. එයාලා වැඩ ඉවර කරලා. එතකොට අනිත් 5 දෙනා කායසක්ඛී. කායසක්ඛී කියන්නේ අෂ්ට සමාපatti ලැබලා ඒ සමාපatti වලට සමවැදිලා ඉන්න ගමන් ප්‍රඥාවෙන් යම්තාක් දුරට කෙලෙස් ප්‍රහාණය කරලා ඉන්න කෙනා. එයා තවම රහත් නැහැ. ඒත් අනාගාමී වෙන්න පුරුවන්. හරි. දිට්ඨිපත්ත. දිෂ්ටිපත්ත කියන්නේ ධම්මචක්කුව පහළ වෙලා ඒ කියන්නේ සෝවාන් වෙලා ගැඹුරු ධර්ම කාරණා ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ඉන්න කෙනා. ධාන නැහැ. සද්ධා විමුක්ත? සද්ධා විමුක්ත කියන්නේ ශ්‍රද්ධාව මුල් කරගෙන විමුක්තිය ලැබපු කෙනා. සෝවාන් වෙලා ශ්‍රද්ධාව බලවත්. ඒත් ප්‍රඥාව දිෂ්ටිපත්ත කෙනා තරම් ගැඹුරු නැහැ. ධම්මානුසාරී සහ සද්ධානුසාරී. ධම්මානුසාරී කියන්නේ සෝවාන් මාර්ගයේ ගමන් කරන ප්‍රඥාව මුල් කරගත් කෙනා. එයා ළඟදීම සෝවාන් ඵලයටපත් වෙනවා. සද්ධානුසාරී කියන්නේ සෝවාන් මාර්ගයේ ගමන් කරන ශ්‍රද්ධාව මුල් කරගත් කෙනා. එයාත් ළඟදීම සෝවාන් ඵලයටපත් වෙනවා. එතකොට මේ අන්තිම 5 දෙනා කායසක්ඛී, දිෂ්ටිපත්ත, සද්ධා විමුක්ත, ධම්මානුසාරී, සද්ධානුසාරී මේ අයටකමයි අප්‍රමාදය අවශ්‍ය වෙන්නේ. හරියටම. මොකද එයාලා තවම අරහත්වයටපත් වෙලා නැහැ. නමුත් එයාලට ඒ හැකියාව තියෙනවා. ඒ හැකියාව යථාර්ථයක් කරගන්න නම්
අනිවාර්යෙන්ම නොපුසුබට උත්සාහයෙන් අප්‍රමාදීව වීරිය කරන්න ඕන. ඒ කියන්නේ අර අරහත්වේ කියන්නේ එකපාරට සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒක ක්‍රමානුකූල ගමනක්. අනුපිළිවෙලක් තියෙනවා. ඊටාම නිවැරදි. මේ සූත්‍රයේ අනුපිළිවෙලත් අරිම ලස්සනට පැහැදිලි කරනවා. අරහත්ත්වයටපත් වෙන්නේ අනුපිළිවෙලින් හික්මීමෙන්, අනුපිළිවෙලින් ක්‍රියා කිරීමෙන්, අනුපිළිවෙලින් ප්‍රතිපදාව පිරීමෙන් කියලා. මොකද අනුපිළිවෙල? ඒක පටන් ගන්නෙ ශ්‍රද්ධාවෙන්. කෙනෙක් ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගන්නවා. හයි ශ්‍රද්ධාවෙන් පස්සේ ශ්‍රද්ධාවෙන් යුක්තව එයා භාග්‍යවතුන් වහන්සේව හෝ ශ්‍රාවකයෙක්ව ඇසුරු කරන්නේ යනවා. කියන්නේ කල්යාණ මිත්‍ර සේවනය. කලන මිතුරන් ඇසුරු කරලා එතකොට සද්ධර්මය අහන්න ලැබෙනවා. සද්ධර්ම ශ්‍රාවණය. ධර්මය ඇහුවට පස්සේ අහපු ධර්මය හොඳට මතක තියාගන්නවා, ධාරණය කරගන්නවා. මතක තියාගෙන ඒ මතක තියාගත්ත ධර්මයේ අර්ථය නුවණින් විමසනවා. මේකේ තේරුම මොකක්ද කියලා හොයලා බලනවා. අර්ථය විමසලා එතකොට යාට ධර්මය ගැන වැටහීමක්, අවබෝධයක් ඇති වෙනවා. ධර්මයේ වැටහුණාම ඒ ධර්මයේ හැසිරෙන්න කැමැත්තත් ඡන්දයක් උපදිනවා. මේක තමයි හරි මාර්ගය, මම මේට යන්න ඕන කියලා හිතෙනවා. කැමැත්ත ඇති වුණාට පස්සේ එතකොට ඒ සඳහා උත්සාහ කරනවා. වෑයම් කරනවා. උත්සාහ කරද්දී තමන්ගේ උත්සාහය, තමන්ගේ වෑයම කොයිතරම් දුරට හරිද, කොයිතරම් දුරට ඵලදායීද කියලා නුවණින් ගලපලා බලනවා, තුලණය කරනවා. ගලපලා බලලා එතකොට තමයි නියම වීරිය, පදාන වීරිය ඇති වෙන්නේ. බලවත් උත්සාහයකින් යුක්තව ප්‍රතිපදාව පුරනවා. අවසානයේ අන්න ඒ බලවත් වීරියේ ප්‍රතිඵලයක් විදිහට එලා පරම සත්‍ය වන නිර්වාණය කයින් ස්පර්ශ කරනවා සමත භාවනාවෙන් සහ ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා විදර්ශනා භාවනාවෙන්. හරිවන් පැහැදිලි පියවර ටික ශ්‍රද්ධාවෙන් නම් ප්‍රඥාවෙන් අවබෝධ කරනකම් මේ පියවර ටික අනුගමනය නොකර එකපාරට අරහත් වෙට පනින්න බෑ. එතකොට අර මුලින් කතා කරපු අස්සජී සහ පුනබ්බසුක භික්ෂුන් ඈලට මේ පියවර කොතන හරි මග ඇරිලා වගේ නේද? අනිවාර්යයෙන්ම භාග්‍යවතුන් වහන්සේ එකත් පෙන්වා දෙනවා. උන්වහන්සේ කියනවා මම ශාස්ත්‍රුන් වහන්සේ විදියට මෙහිම අනුපිළිවෙලක් දේශනා කරද්දී ඔබලා එකෙන් කොච්චර ඈත් වෙලා දෙන්නේ? ඔබලා කොහොමද මේ ශාසනය හරියෙන් ප්‍රයෝජන ගන්න කියලා අහනවා වගේ. ඒ කියන්නේ එයාලා ශ්‍රද්ධාව, ධර්ම ශ්‍රවණය, අර්ථ විමසීම වගේ දේවල් පැත්තකට දාලා තමන්ගේ ෂණික සපය ගැන විතරක් හිතුවා. ඔව්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඇත්තරම ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෙක් තුළ තියෙන්න ඕන ආකල්පය මොකද්ද කියලා. මොකක්ද ඒ ආකල්පය? භාග්‍යවතුන් වහන්සේ තමයි ශාස්ත්‍රුන් වහන්සේ. මම ශ්‍රාවකයා. භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක මම නොදන්නෙමි කියන නිහතමානී බව. හරිම වැදගත්. ඒ වගේම ඒ සංඝහා අවශ්‍ය අදිෂ්ඨානය ගැනත් කියවෙනව නේද? හිත හදා ගන්න ඕනේ විදිහ. ඔව් අන්න ඒකත් හරිම බලවත් ප්‍රකාශයක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ශ්‍රාවකයා මෙහෙම හිතන්න ඕනේ කියලා. කැමැත්තෙමි ශරීරයේ සමත් නහරත් ඇටත් ඉතිරි වේවා මස්ලේ වියලිය යේවා යම්කිසි දෙයක් පුරුෂ වීරියෙන් පුරුෂ ශක්තියෙන් පුරුෂ පරාක්‍රමයෙන් ලැබිය යුතු නම් ඒ නිවනට නොපැමිණි මම මේ වීරිය අත් නොහරින්නමි කියලා. ඒ කියන්නේ කොයිතරම් දුක්ඛම් කටුළු ආවත් ඉලක්කය වෙනුවෙන් උපරිම කැපවීමෙන් වැඩ කරනවා කියන එක. හරියටම. අන්න එහෙම අදිෂ්ඨානයකින් අප්‍රමාදීව වීරය කරන ශ්‍රාවකයාට ප්‍රතිඵල දෙකක් ගැන සහතිකයක් දෙනවා. මොනවාද ඒ ප්‍රතිඵලය දෙක? එකක් තමයි මේ ජීවිතේදී මේ අරහත්ත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් යම්කිසි උපාදානයක් කෙලස් කොටසක් ඉතිරි වුණොත් එයා අනාගාමී භාවයටපත් වෙනවා. ආයේ මේ කාම ලෝකයට එන්නේ නැහැ. ඒ කියන්නේ නිවැරදි මාර්ගයේ නිවැරදි අදිෂ්ඨානයෙන් වීරිය කළොත් ප්‍රතිඵලය ස්ථිරයි. ස්ථිරයි. ඒක තමයි මේ සූත්‍රයේ දෙන ප්‍රධාන පණිවිඩයක්. එහෙමනම් අපි මේ කතා කරපු දේවල් සාරාංශයක් විදිහට ගත්තොත් කීටාගිරි සූත්‍රයෙන් අපිට පැහැදිලිවම පේනවා බුදුදහම කියන්නේ නිකම්ම නීති රීති ටිකක් අකුරටම පිළිපැදීම විතරක් නෙවෙයි. ඔව් ඊට වඩා ගැඹුරු දෙයක් විශේෂයෙන්ම විනීම් දිහා බලන්න ඕන විදිය සැපද දුකද කියන ලේබල් එකට වඩා ඒකෙන් කුසල් දියුණුවනවද අකුසල් දියුණුවනවද කියන ප්‍රඥායසින් බලන්න ඕන. ඒ වගේම හැමෝටම එකම මට්ටමේ වීරියක් අවශ්‍ය නැති වුණත් තමන් ඉන්න තැන අනුව විශේෂයෙන්ම ශෛක්ෂ භාවයේ ඉන්නවනම් අප්‍රමාදීව වීරිය කිරීම කොච්චර තීරණාත්මකද කියන එකත් පැහැදිලි වෙනවා. අනිවාර්යයෙන්ම ඒ වගේම ඒ වීරිය කරන්න ඕන අර ක්‍රමානුකූල මාර්ගය ඔස්සේ අර අනුපිළිවෙලෙන් හික්මීම ක්‍රියා කිරීම ප්‍රතිපදාව පිරීම කියන එක අත්‍යවශ්‍යයි. ඒකට ලොකු කැපවීමකුත් ඕන. අර සමනහරයට ඉතිරි වෙනකම් උත්සාහ කරනවා කියන අදිෂ්ඨානය. ඉතින් මේ සූත්‍රය ඇත්තටම අපිට හුඟක් දේවල් හිතන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම අපි එදිනෙදා ජීවිතයේදී සැපයි කියලා හිතාගෙන කරන දේවල් දුකයි කියලා මගහරින දේවල් ගැන
ඔව් අවසාන වශයෙන් එහෙම පොඩි කල්පනාවකට යොමු වෙන එක හොඳයි. භාග්‍යවතුන් වහන්සේ මේ පෙන්වා දුන්න විදිහට අපි හොයාගෙන යන සැප, අපි මගහරින දුක, ඇත්තරම අපේ කුසල් දියුණුවට කොහොමද බලපාන්නේ? අපි ප්‍රඥාවෙන්ද ඒ තීරණ ගන්නේ නැත්නම් නිකම්ම හැඟීම් මතද? ඒක ඇත්තටම අපිට අපි ගැනම ආපහු හරිලා බලන්න හොඳ ප්‍රශ්නයක්. හොඳයි. අද දවසේ මේ කීටාගිරි සූත්‍රය ඇසුරින් කරපු ගැඹුරු විමසුම අපි මෙතනින් අවසන් කරමු. එහෙමයි.